බොහෝ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි විටමින් C පාවිච්චි කරලා සුදු වෙන්න පුළුවන්ද? ඉතින් මේකේ පවතින විද්‍යාත්මක පසුබිම් මොකක්ද කියන කාරණය ගැනත් ඒ වගේම මේක අපි පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියන කාරණය පිළිබඳවත් මේක අනිසි විදියට පාවිච්චි කිරීම නිසා ඇති වෙන ගැටලුකාරී තත්ත්ව පිළිබඳවත් මේ වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපේ බොහෝ දෙනෙක් මේ වගේ දේවල් පාවිච්චි කරන්න ගිහිල්ලා අපහසුතාවයටපත් වෙනවා. ඉතින් මම මේකෙන් අදහස් කරන්නේ නැහැ මේ වගේ දේවල් කරන්න එපා කියලා. අපි ලස්සනට ඉන්න ඕනේ. ලස්සනට ඉන්න ඕන වගේම නිරෝගීව ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ දැනුම කියන එක අත්‍යවශ්‍යයි. මේ දැනුම හරියට ලබා ගත්තොත් අපිට පුළුවන් ඕන දෙයක් හරියට පාවිච්චි කරලා අපේ ජීවිතය ආරක්ෂා කරගන්න ගමන් අපිට ලස්සනට ඉන්න එක හරියට කරන්න. ඉතින් මේ සියලුම කාරණා ගැන තමයි අද මේ වැඩසටහනින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබත් ඒ පිළිබඳව හරියට දැනගන්න කැමති නම් දිගටම රැඳී සිටින්න Nutrient Post සමගින්. Nutrient Post සමගින් ඔබේ ප්‍රතිකාර අදම අරබන්න www.nutrientposl.com වෙබ් අඩවියට පිවිසෙන්න. WhatsApp 07600 50620 වැඩි විස්තර 071 8යි 620යි 620. ඇත්තටම විටමින් C කියන එක පාවිච්චි කරලා අපිට සුදු වෙන්න පුළුවන්ද? මේක තමයි හැමෝගෙම ප්‍රශ්නේ. මම මේ විදිහේ පිළිතුරක් දෙන්නම්. විටමින් C කියන එක පාවිච්චි කරලා අපිට ලස්සන වෙන්න පුළුවන්. ඒක කොහොමද වෙන්නේ කියන එක අපි මේ විදිහට පැහැදිලි කරගමුකෝ. සාමාන්‍යයෙන් මේ විටමින් C කියන එක නිසි පරිදි අපේ ශරීරය තුළ තියෙනවා නම් ටයිරෝසිනේස් කියන එන්සයිම් එක ඉන්හිබිට් කරනවා. ඒ කියන්නේ එන්සයිම් එකේ ක්‍රියාකාරීත්වය වළක්වනවා. මෙන්න මේ කාරණය නිසා මෙලනින් නිෂ්පාදනය අඩාල වෙනවා. මෙලනින් කියන එක අපේ සම දුර්වර්ණ කරනවා, අඳුරු කරනවා කියන කාරණේ ඕනම කෙනෙක් දන්නවා. ඉතින් ඒ නිසා මේ දුර්වර්ණ වෙලා තියෙන ස්ථාන නැවත යථා තත්ත්වයට පත් කරගන්න මේක හේතුවක් වෙනවා. සාමාන්‍ය යම්කිසි කෙනෙකුගේ සමේ ඩාර්ක් ස්පොට්ස් තියෙනවා නම් ඒවා ඉවත් කරන්න මේක හේතුවක් වෙනවා. ඉතින් තනින් තන අඳුරු පැහැති ලප තියෙනවා නම් ඒවා ඉවත් වෙලා අර අන්ඊවන් ගතිය අයින් කරලා ඊවන් ගතියක් ඇති කරන්න මේක හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා සමෙහි අපි බාහිරට දකින අර අඳුරු පැහැති ස්වභාවය අඩු කරගන්න මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙතනදී දැනගන්න ඕන කාරණයක් තියෙනවා. යම් කිසි කෙනෙක් සුදු වෙන්න විටමින් C පාවිච්චි කරොත් ඒ සුදු වෙන ක්‍රියාවලිය සිද්ධ වෙනවද බ්ලීච් කරනවද කියන කාරණයට පිළිතුරක් දුන්නොත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙකුගේ ස්වභාවිකව පවතින සමෙහි වර්ණය අන්ඊවන් ගතියකට පත් වෙලා තියෙනවා නම් ඒක ඊවන් ගතියකට පත් කිරීම එහෙම නැත්නම් ඒකාකාරී ස්වභාවයකට පත් කිරීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. අර අඳුරු පැහැති ලප ගොඩක් තියෙනවා නම් අපි යම්කිසි කෙනෙකුගේ සම දකින්නේ අඳුරු පැහැති සමක් විදියට. අර සාමාන්‍ය ස්වභාවයට ගන්න අපිට විටමින් C කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ විටමින් C කියලා කියන්නේ ප්‍රබල ඇන්ටිඔක්සිඩන්ට් එකක්. ඉතින් මෙන්න මේ කාරණය නිසා අපි සාමාන්‍යයෙන් අවුවට ගියාට පස්සේ UV කිරණ වලින් අපේ සමට ඩැමේජ් වෙන්න පුළුවන්. මෙන්න මේ ඩැමේජ් වීමේ හැකියාව අඩු කරනවා මේ විටමින් C කියන එක අපේ ශරීරයේ අවශ්‍ය පරිදි තියෙනවා නම්. ඒ වගේම තවත් කාරණයක් තමයි මේ විටමින් C කියන එක කොලජන් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් සමෙහි පිරිපුන් භාවය එහෙම නැත්නම් මේ ෆර්ම්නෙස් එක පවත්වා ගැනීමේදී අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි කොලජන් කියලා කියන්නේ. වයස්ගත වීමේදී මේ කොලජන් තන්තු බිඳ වැටිලා wrinkles ඇතිවීමේ තත්ත්වයක්, සම එල්ලා වැටීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්ව වළක්වා ගන්න විටමින් C කියන එක දේහයට නිසි පරිදි සැපීම කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ තත්ත්ව පවත්වා ගන්න විටමින් C පාවිච්චි කරන එක අපිට කරන්න පුළුවන්. නමුත් අපේ සමාජයේ ඉන්න අය හිතන් ඉන්නවා සුදු වෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ලස්සන වෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔව් ලස්සන වෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සුදු වෙන්න Tamanගේ ස්වභාවික වර්ණයට වඩා වැඩි වර්ණයක් ලබා ගන්න මේක පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒ தත්ත්වය ඇති වෙයි කියලා හිතාගෙන මේ අය පාවිච්චි කරන්නේ අධික මාත්‍රාවෙන්, ඕවර්ඩෝස් වලින්. ඉතින් මේ අධික මාත්‍රාවෙන් පාවිච්චි කිරීම නිසා අපි බොහෝ රෝගී තත්ත්වවලට මුහුණ දෙන්න ඉදිරියේදී පුළුවන්. ඉතින් අධික මාත්‍රාවෙන් යම් කිසි කෙනෙක් මේ විටමින් C පාවිච්චි කරොත් එහෙම සිද්ධ වෙන දේ මොකක්ද කියන එකත් අපි පැහැදිලි කරගමු. සාමාන්‍ය මේ විටමින් C කියලා කියන්නේ water soluble vitamin එක. අපේ දේහය තුළ මේ විටමින් C කියන එක ස්ටෝර් කරලා ගබඩා කරලා තියාගන්නේ නැහැ. ඉතින් වැඩිපුර අපි විටමින් C ගත්තොත් එහෙම මුත්‍රා පද්ධතිය හරහා බැහැර කරලා දානවා. කොච්චර මුදලක් දීලා ඔයා විටමින් C එකක් ගත්තත් ඒක ශරීරයට අදාළ නැහැ. ශරීරයේ උරාගන්නේ අවශ්‍ය ප්‍රමාණය විතරයි. ඉතින් ඊට වඩා වැඩිපුර තියෙනවා නම් ඒක එළියට යවනවා. ඉතින් මෙන්න මේ කාරණය අපේ දේහය තුළ ස්වභාවිකව සිද්ධ වුණත් ඔයා වැඩිපුර දිගින් දිගටම මේ විටමින් C ගන්නවා නම් ඒක අපේ ශරීරයට අහිතකර විදියට බලපාන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදියට ඔබ වැඩිපුර විටමින් C ප්‍රමාණයක් ගද්දී ඔබේ ආමාශයක දැවිල්ල වගේ තත්ත්වයක්, රිෆ්ලක්ස් ඩිසීස් වගේ තත්ත්වයක් උග්‍රට එනවා කියලා කියන අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.
දිගින් දිගටම ඔබ ගද්දී ඔබගේ වකුගඩු වලට පවා හානි කරන්න පුළුවන්. එහෙම සිද්ධ වෙන්නේ කොහොමද කියනවා නම් මේ විටමින් C අපේ දේහ තුළ වැඩිපුර තියෙනවා නම් ඒව ඔක්සලේට් බවට පරිවර්තනය කරනවා. ඉතින් මේ නිසා ඔක්සලේට් ප්‍රමාණය වැඩි වෙනවා. මේ විදිහට වැඩිපුර නිෂ්පාදනය වන ඔක්සලේට් කැල්සියම් එක්ක තැම්පත් වෙනවා. ඒ විශේෂයෙන්ම තැම්පත් වෙන්නේ අපේ වකුගඩු ආශ්‍රිතව. ඒ නිසා මුත්‍රාගල් ඇතිවීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. ඉතින් මෙවැනි තත්ත්ව වලට පත් වුණ අය නැතුව නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම මේ විටමින් C පාවිච්චි කරද්දී කොච්චර ප්‍රමාණයක් එහෙනම් අපිට පාවිච්චි කරන්න පුළුවන්ද? ප්‍රධානම දේ තමයි අපිට ආහාර වලින් විටමින් C ලබා ගන්න පුළුවන්. ඇඹුල් රසය සහිත එළවලු පළතුරු වගේ දේවල් වල විටමින් C තියෙනවා. මේ විටමින් C අපේ ශරීරයට ඕන වෙන්නේ මිලිග්‍රෑම් 200ක් 400ක් අතර ප්‍රමාණයක්. දවසට ඒ ප්‍රමාණය ප්‍රමාණවත්. ඊට වඩා වැඩිපුර ලබා ගත්තා කියලා අපේ ශරීරයට හිතකර තත්ත්ව ඇති වෙනවා කියලා ඔබ හිතනවා නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. සමහරු හිතනවා විටමින් C වැඩිපුර ගත්තට පස්සේ ඉමුනිටි එක බූස්ට් වෙනවා. එහෙම නැත්නම් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය තිබ්බට වඩා වැඩි වෙනවා. ඒ නිසා අපි රෝගී තත්ත්වවලටපත් වෙන්නේ නැහැ කියලා. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉමුනිටි එක පවත්වගෙන යන්න මම අර කියපු විටමින් C ප්‍රමාණය, ඒ කියන්නේ මිලිග්‍රෑම් 200 400 අතර ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවා. වැඩිපුර ගත්තා කියලා ඔයා ලෙඩ වෙන්නේ නැහැ කියලා කෙනෙක් කියනවා නම් ඒක සාවද්‍ය කාරණයක්. ඒ වගේම මේ විටමින් C වැඩිපුර පෙත්තකින් ගත්තා කියලා ඔබ සුදු වෙනවා කියලා කියනවා නම් ඒකත් සාවද්‍ය කාරණයක්. අපේ සමේ පැහැපත් බව පවත්වාගෙන යන්න විටමින් C පාවිච්චි කරනවා නම් කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි විටමින් C සීරම් එකක් විදිහට පාවිච්චි කිරීම. මෙතනදී කරන්නේ සමේ බාහිර වශයෙන් ආලේප කිරීම. ඒකේ ප්‍රතිඵලයක් තියනවාද? ඔව්, ඇත්තටම ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා කියලා විද්‍යානුකූලව තහවුරු වෙලා තියෙනවා. බාහිර වශයෙන් සීරම් එකක් විදිහට ආලේප කරපුවාම ඒව අවශෝෂණය කරගෙන අර මෙලනින් කණිකා නිෂ්පාදනයට අදාළව ක්‍රියාත්මක වන එන්සයිම් අක්‍රිය කරනවා. ඉතින් මෙන්න මේ කාරණේ නිසා අර අපි කියපු අන්ඊවන් ගතිය ඉවත් කරලා දාලා සමේ පැහැපත් ගතියක් පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා සීරම් එකක් පාවිච්චි කරන එක යම් තාක් දුරට ආරක්ෂාකාරී අධික විදියට විටමින් C ඩෝසස් පාවිච්චි කරනවට වඩා. ඉතින් මේ විටමින් C කියලා කියන්නේ L-ascorbic acid කියන එක තමයි අපි බහුලව පාවිච්චි කරන්නේ. ඉතින් මේක සීරම් එකක් විදිහට අපි පාවිච්චි කරනවා නම් ඒ සීරම් එක ගබඩා කරලා තියාගද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ සැලකිලිමත් වෙන්න ඕන හේතුව තමයි මේක ඔක්සිඩයිස් වෙන්න පුළුවන් ඉක්මනින්ම. ඔක්සිඩයිස් වුණාට පස්සේ ඒකේ වර්ණය වෙනස් වෙනවා. අවර්ණ තත්ත්වයේ තමයි සාමාන්‍ය මේ විටමින් C එක තියෙන්නේ. ඒක වර්ණවත් තත්ත්වයටපත් වෙන්න පුළුවන්. දුඹුරු පාට වෙන්න පුළුවන්, කහ පාට වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයටපත් වුණාට පස්සේ අපේ මුහුණේ හෝ සමහේ ආලේප කිරීමක් කරොත් එහෙම අපේ ඉරිටේෂන්ස් ඇති වෙන්න පුළුවන්, සමට ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එවැනි තත්ත්වයටපත් වෙච්ච එකක් කිසිසේත්ම පාවිච්චි කරන්න එපා. ඒ වගේම හොඳ විටමින් C සීරම් එකක් ගෙදර ගෙනල්ලා තියාගද්දිත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ෆ්‍රිජ් එකේ දාලා අපිට තියාගන්න පුළුවන් අර ඔක්සිඩයිස් වීම අවම කරගන්න. එහෙම නැත්නම් අඳුරු පාට බෝතලයක අපිට අඳුරු සහිත ස්ථානයක ඒ වගේම සිසිල් ස්ථානයක වියලි ස්ථානයක පවත්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ සිසිල් වියලි ස්ථානයක පවත්වා ගැනීම කරන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව මේක අවුවේ තියලා කාරකේ තියලා පාවිච්චි කරොත් එහෙම අපේ සමට තව තවත් ඩැමේජ් වීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ විදිහට අපිට බාහිර වශයෙන් ගන්න අත්‍යවශ්‍ය නැහැ. අපිට ආහාර ඔස්සේ විටමින් C ලබා ගන්න පුළුවන් නම් මේ දේවල් සියල්ල නිසි පරිදි සිද්ධ වෙනවා. ඉතින් අපේ හැමෝම කැමතින මොනවා හරි දෙයක් ආලේප කළා හෝ යම්කිසි බෙනිෆිට් එකක් ලබා ගන්න එහෙම අවශ්‍යතාවයක් පවතින කෙනෙකුට විටමින් C සීරම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතනදී 10%ත් 20ත් අතර ප්‍රමාණයක ප්‍රබලතාවයක් තියෙන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රබලතාවයකින් මේ විටමින් C සීරම් එකක් අන්තර්ගත වෙලා තියෙනවා නම් ඒකෙන් අපේ සමට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අයට විටමින් C සීරම් එකක් ගද්දි ඇලර්ජික් රියැක්ෂන්ස් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ අය තවදුරටත් මේක තනුක කරපු එකක් විදිහට තියෙන එකක් තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේකෙන් අදහස් කරන්නේ නැහැ ඔයා විටමින් C සීරම් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන කියලා. විටමින් C ආහාර ඔස්සේ ලබා ගැනීම තමයි පෝෂණ වේදිකයක් විදිහට මම නිර්දේශ කරන්නේ. ඉතින් ඔබට යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් විටමින් C සීරම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. කිසිසේත්ම අර අධික මාත්‍රාවලින් ලබා ගැනීම කරන්න එපා. මේකේ මගේ අරමුණ වෙන්නේ රෝගී තත්ත්වවලට ඔබ ගොදුරු වීමේ අවදානම අඩු කරගන්න එක. ඉතින් මම කිව්වා කියලා මේවා පාවිච්චි කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ඉන්නේ නැහැ කියලා මම දන්නවා. නමුත් ඔබ දැනුවත් වුණොත් ඔබේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගෙන මේවා පාවිච්චි කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට විටමින් C සම්බන්ධව තවත් ගැටලු තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එක කරා යොමු කරන්න පුළුවන්. ඒ
වගේම නියුට්‍රින්පෝ YouTube නාලිකාව තුළින් අපි විවිධ විටමින් වර්ග පිළිබඳවත් ශරීර සෞඛ්‍ය පිළිබඳවත් කතා කරලා තියෙනවා. ඒ වැඩසටහන නැරඹුවොත් එහෙම ඔබේ ශරීර සෞඛ්‍ය නිරෝගීව පවත්වා ගන්නවා වගේම ලස්සනට ජීවත් වෙන්න හැකියාවක් ලැබෙවි. තවත් අරුත්බර වැඩසටහනකින් හමුවෙමු. එතෙක් ඔබට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා. ඔයා බර අඩු කරගන්න හොය ඉන්න කෙනෙක්ද? බෙහෙත් බිව්වත් සීනි පාලනය වෙන්නෙම නැද්ද? ඔයාට ෆැටි ලිවර් කියලා ඩොක්ටර් කිව්වද? කොලෙස්ටරෝල් අඩු කරගන්න වෙයි කියලා වෝනින් එකකුත් දුන්නද? පීරියඩ්ස් අක්‍රමවත් වෙලාද? වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා හැමදේම කන්න එපා කිව්වද? ඔයා කෙට්ටු වැඩි කියලා හැමෝම කියනවද? මේ වගේ ප්‍රශ්න ඔයාටත් ඇති. මේ සියල්ලටම විසඳුමක් දෙන්න තමයි නියුට්‍රින්පෝ ඔන්ලයින් ක්ලිනික් එක තියෙන්නේ. www.nutrienposl.com වෙබ් අඩවිය හරහා ඔබේ අවස්ථාව දැන්ම වෙන් කරවා ගන්න.